මට මතකයි මම 1987 තමයි කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයට ගියේ. මම බස් එකෙන් බැහැලා පයින් ගියේ. තව මහත්තයෙක් C90 එකකින් ආවා. හැබැයි ආවට පස්සේ දැන් මේ ගෙවිච්ච කාලයේ ඇතුලේ ඒ මහත්තයා කොහොමද මේ දේපල ටික අත්පත් කරගත්තේ කියන වස්තු සම්භාරය කොහොමද කියන එක බැලුවොත් අන්න මේ පනතේ පළවෙනි වැඩේ හැටියට අන්න ඒක කරගන්න පුළුවන් නම් මේ පනතට යුක්තිය ඉෂ්ට වෙයි කියලා මම විශ්වාස කරනවා. මේ තියෙන්නේ මගේ බයිසිකලේ. පළවෙනියට ගත්ත මගේ වාහනේ. මේක මම කැම්පස් යන කාලේ කැම්පස් ඇත්තරම කැම්පස් එකට යන කොළඹ ඇවිල්ලා ඉස්සෙල්ලාම ගත්තේ මේ බයිසිකලේ තමයි මේ ඉන්ෂුරන්ස් බිස්නස් එකක් කරලා ඒ සල්ලි වලින් ඊට පස්සේ හැම බිස්නස් එකක්ම පටන් ගන්නකොට මට තිබුණේ මේක තමයි ඇත්තරම මේ ඇඩ්වර්ටයිසිං බිස්නස් එක පටන් ගන්නකොට පළවෙනි ක්ලයන්ට් හම්බ වෙන්නත් මේ බයිසිකලේ ගිහිල්ලා තියෙනවා. ඉතින් මේක ඇත්තටම පෙන්වන්න ඕන ඊට පස්සේ තමයි වාහන දැන් මගේ දැන් තියෙන්නේ මම දන්නේ